Honorable Harshan Rajakarna, you have 12 minutes. Thank you. ප්‍රථමයෙන්ම මම සුබ පතනවා මම මිත්‍ර නලින්ද ජයසිංහ අමාත්‍යතුමාට සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩබාර අරගෙන සාර්ථකව ඒ කටයුත්ත ඉටු කරන්න හැකි වේවා කියලා. මේ පහුගිය දින කිහිපයේදී අපිට දැනගන්න ලැබුණා, ඒ වගේම අපිට බියකුත් ඇති වුණා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු රාජ්‍ය සේවයේ දීමනා කප්පාදුව පිළිබඳ. ඒ වගේම මේ දීමනා කප්පාදු නිසා වැඩ වර්ජන සිදු කරන්න තීන්දුව తీරන වෘත්තීය සමිතිය අරගෙන තිබ්බා. අපි සතුටු වුණා ඊයේ දිනේදී ඒ පිළිබඳව සාකච්ඡා කරලා අමාත්‍යවරයාත් එක්ක යම් එකගතාවයකට එහෙම නැත්නම් තව සතියකට දෙකකට කාලයක් අරගෙන තියෙනවා ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට පෙර. ඊයේ දිනේදී අපේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් ඩොක්ටර් සුගතදාස මහතා සමග මමත් තවත් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නිලධාරීන් කීප දෙනෙක්ම සාකච්ඡාවක් කළ දුනා. එතෙන්දී විශේෂයෙන්ම සාධාරණ ඉල්ලීම් ඒ අය සිදු කරනවා කියන එකත් අපේ පැත්තෙන් අපි කියන්න ඕනේ. මේ දීමනාවල් පිළිබඳව එතුමන්ලා ඒ කරන කැපකිරීම විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරුන් තමන් කරන ඒ කැපකිරීම පිළිබඳව ලොකු අවබෝධයක් අපිටත් ලැබුණා. ඒ කාල සීමාවේදී වෙනත් දීමනාවල් නිවාස එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් මේ වගේ දීමනාවල් නොමැතිව තමන්ගේ මුදල් වලින් ඉන්න තැන් විශේෂයෙන්ම රජයේ රෝහල් වල හැම රෝහලකටම එහෙම නිල නිවාස නැති නිසා ඒ අයට පෞද්ගලික ස්ථානවල තමයි ඒ කුලියට ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ වාහනේ තමන්ගේ ඉන්ධන වැය කරගෙන මේ සමහරක් වෙලාවට රාත්‍රියේ දෙපාර තුන් පාර යන්න සිදු වෙලා අවස්ථාවල් තියෙනවා. ඉතින් රජයේ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ඔබ දන්නවා මේ වෙනකොට මේ ආර්ථික තත්ත්වයේ අපහසුතාවයන් නිසා වෛද්‍යවරු ප්‍රධාන වශයෙන් රට අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සාමාන්‍ය කොහොමත් අපේ රටේ බුද්ධිගලනයක් තියෙනවා. වෛද්‍යවරුන් 200ක් පමණ සාමාන්‍යයෙන් සිදු වුණත් ඒක 2000කට වගේ ප්‍රමාණයකට පහුගිය අවුරුදු කීපයේදී බුද්ධිගලනයක් සිදු වෙලා තියෙනවා කියන එක දැනගන්න ලැබිලා තියෙනවා. එම නිසා අපි අපේ මහජන මුදලින් අධ්‍යාපනය ලැබපු මේ වෛද්‍යවරුන් මේ රටේ තියා ගැනීමට ඒ අවශ්‍ය ඉන්සෙන්ටිව් එක, ඒ ආකර්ෂණය අපි රජයක් හැටියට ලබා දිය යුතුයි. තමුන්නාන්සලා මේ අයවැයේදී මූලික වැටුප වැඩි කරලා තියෙනවා. ඒක හොඳයි. ඒ මූලික වැටුප වැඩි කිරීමේ වැඩි කරලා දීමනා කප්පාදු කිරීම තුලින් මේ වෛද්‍යවරු ඇතුළු මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අසාධාරණයක් වෙලා කියන එක ඒ ඉතා පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නෙමෙයි රජයේ වෙනත් ඇකඩමික්ස්ලා මේ අයටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අද මේ සෞඛ්‍ය වැශීස්ත්‍රය නිසා මම විශේෂයෙන්ම කියන්නේ අපි ඒ ගැන අවධානය යොමු කරලා. මොකද මේ අයගෙන් වෙන සේවාව ඉතාම වැදගත් සේවාවක් සිදු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් වෙනත් ස්ට්‍රයික්යක් වගේ නෙමෙයි, වෙනත් වැඩ වර්ජනයක් වගේ නෙමෙයි, හමුදාවෙන්වත් එහෙම නැත්නම් වෙන අයටවත් මේ වැඩ කවර් කරන්න ආවරණය කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා අපි මේ අයව එක පැත්තකින් මේ අය වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තොතින් ජීවිත හානියට පත්වෙන, ජීවිත අවදානමට පත්වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් අතර කරන්න ඕනේ తాවකාලිකව හෝ. එහෙම අනිත් කාරණාව තමයි මේ අය පිටරටට ගිහිල්ලා ඒ අයට අනිවාර්යයෙන්ම ලංකාවට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම පුරවැසියෙක් හැටියට අපේ වෛද්‍යවරුන්ටත් ඉල්ලීමක් කරනවා. ඔබ
අපේ රටේ මහජන මුදලෙන් අධ්‍යාපනය ලබලා ඔබට වගකීමක් තියෙනවා. මේ යම් යම් කාරණාවල් පිළිබඳව සාකච්ඡා කරලා විසඳුමකට එන්න කොහොමත් අපි මේ රටේ ජීවත් වෙලා අපේ රට වෙනුවෙන් සේවාවක් සිදු කිරීම මම පෞද්ගලිකව හිතනවා අර පිටරට ගිහිල්ලා හොඳ ජීවිතයක් ඊට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවට වඩා වැදගත් කියන එක අපි සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි විපක්ෂයේ හිටියත් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රට තුල රැඳී සිටිලා මේ රටේ ජනතාවට සේවය කරන්න. ඒ වගේම තමයි මේ රට අත්හැරලා දාපු පෞගේ කාල සීමාවේදී වෛද්‍යවරුන් ගණනාවක් මේ රට අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා. අපි ආරාධනා කරනවා ඒ අයට මේ නැවත මේ රටට එන්න ඇවිල්ලා මේ ආර්ථික තත්ත්වයේ යම් සුබවාදී පැත්තකට හැරිලා තියෙනවා. එම නිසා ඔබ යලිත් මේ රටට ඇවිල්ලා මේ රටේ ජනතාවට වෙනුවෙන් සේවාව සිදු කිරීම ඔබේ වගකීමක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි මම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව. මේ දේශීය වෛද්‍යවරුන් විශාල සේවාවක් සිදු කරනවා. මේ දේශීය වෛද්‍යවරුන් විශාල සේවාවක් සිදු කරනවා වගේම ඒ දේශීය වෛද්‍යවරුන් තමන්ගේ රැකියාවක් ලබා ගන්න. දේශීය වෛද්‍යවරුන්ගේ විභාගය සමත් වෙලා ඒ රැකියාව ලබා ගන්න දැන් විශාල ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා දේශීය වෛද්‍යවරුන්ට ඒ රැකියාවල් ලබා ගැනීම සඳහා යම් අනුමැතීන් ලබා දීලා තියෙනවා. ඒ විභාග සමත් වෙච්ච ඒ සියලු දෙනාට තාම පැහැදිලිවතාවයක් නැහැ. මේ අද උදේත් මට පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරලා මේ පිළිබඳව කතා කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරා. මොකද මේ වෛද්‍යවරුන්ගේ රැකියාවල් පිළිබඳව ඒ කී දෙනෙක් ලබා ගන්නවද, කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙනවද, ඒ බදවා ගැනීම කොයි කාලෙද සිදුවෙන්නේ කියන ගැටලුවක් ඒ අයට තියෙනවා. එම නිසා මම ඉල්ලීමක් කරනවා අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා අමාත්‍යතුමාට. ඒ වගේම ඒ දේශීය වෛද්‍ය වරුන් බදවා ගැනීම පිළිබඳව අවධානය යොමු කරලා ඒ වගේම මේ දේශීය වෛද්‍යවරුන්ගෙන් වෙන ඒ සේවාව රටට ආදායමක් ලැබෙන ආකාරයෙන් වුණත් අපිට මං හිතන්නේ මේක දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඔබ දන්නවා දැන් පෞද්ගලික අංශයේ ඒ දේශීය වෛද්‍ය එහෙම නැත්නම් ආයුර්වේද මේවා තුලින් විශාල ආදායමක් පෞද්ගලික ක්ෂේත්‍රය උපයනවා. මම ඒ ආයතනවල නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒක ඊටාම වැදගත්. ඒ තුලින් අපේ රටට ලොකු ආදායමක් ලැබෙනවා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. ඒ ආයතන එක පැත්තකින් පෞද්ගලික අංශයෙන් දියුණු වෙන්න අවශ්‍ය තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ වගේම නව කර්මාන්ත බිහිවෙන්න ඒ දිරිගැන්වීම් සිදු කරන්න ඕනේ. මේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව අපි මීට වඩා පුළුල් විදිහට හිතලා බැලුවොත් ලොකු ආදායමක් රටට ගෙන එන්න කටයුතු කරන හැටියට මේ වෙනකොට මේ ගැන අවධානය වැඩිපුර යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ගරු ඇමතුමනි, මේ වෙනකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. මේ ඔබ සතුටු වෙනවා දැවැන්ත මුදලක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වීදම් කරලා තියෙනවා කියන. ඒ අයවැයට යොමු කරලා තියෙනවා කියන. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් තවමත් මේ වෙනකොටත් ඉතාම දුර්වල තත්ත්වයක තියෙන්නේ අපේ රෝහල්වල මේ ඖෂධ සැපීම. ඉතාම කනගාටුයි කියන්න මේ වෙනකොට කැන්සර් එහෙම නැත්නම් පිළිකා රෝහලේ අවශ්‍යම බෙහෙත් ටික ලැබිලා නැහැ. ඒ තාමත් නැහැ. ඕනෑම රෝහලකට යන්න ඕනෑම රෝහලට ගියාම බෙහෙත් තුණ්ඩුවක් ලබා දෙනවා. ඒ බෙහෙත් තුණ්ඩුව අරගෙන අල්ලපු වැටේ තියෙන ෆාමසියේ මොකද ඔබ බලන්න දැන් රෝහල් වල
ෆාමසි ළඟ තියෙන්නේ. රජයේ රෝහල් වල නොමිලේ බෙහෙත් ටික ලැබෙනවා නම් අල්ලපු රජයේ රෝහලට අල්ලපු වැටේ පෞද්ගලිකාංශයේ ෆාමසි තියෙන්න විදියක් නැහැනේ. අද ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හැම රෝහලකම බෙහෙත් තුණ්ඩු ප්‍රිස්ක්‍රිප්ෂන් එක දුන්නොතින් බහුතරයක් බෙහෙත් ටික හර්ෂණ රාජකරණ you have 2 more. බහුතරයක් බෙහෙත් ටික ගන්න වෙන්නේ පෞද්ගලික ෆාමසි වල. මම මේක විශේෂයෙන්ම තමුන්නාන්සේට කියන්න ඕනේ මේ කැන්සර් හොස්පිටල් එකේ අත්‍යවශ්‍ය මේ විශේෂයෙන්ම බ්‍රෙස්ට් කැන්සර් වලට පිළිකා කැන්සර් එකට ඇනස්ට්‍රොසෝල් කියන මේ බෙහෙත තවමත් නෑ. මේ පෞගිය සතියකට දෙකකට කලින් ගිය රෝගියෙක් මේ ගැන විශේෂයෙන්ම දැනුවත් කරා. එම නිසා තවම මුදල් ලබා දුන්න වුණාට මේ මුදල් තුළින් අවශ්‍ය වෙලාවට මට දැනගන්න ලැබිලා තියෙනවා මේ අවශ්‍ය වෙලාවට ඒ ඇනවුම් කිරීම් සිදු කරලා නැහැ. ඒ අවශ්‍ය වෙලාවට ඇනවුම් කිරීම් සිදු කරලා නැති නිසා මේ බෙහෙත් හිඟේ තියෙනවා. දේශීය නිෂ්පාදකීන් අපි ඉදිරිමත් කරන්න ඕනේ. මේ ලෝකල් මැනුෆැක්චරර්ස්ලා මේ පිළිබඳවත් පොඩි කතාබහක් තියෙනවා. ඔබ තමුන්නාන්සලා එහි වැට් එක අයින් කරලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. නමුත් ඒ වැට් එක නැවත ස්ථාපනය කරන්න කියලා IMF රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. එම නිසා ඔබ IMF රෙකමෙන්ඩේෂන් එක පිළිබඳව දෙවතාවක් හිතලා ඒ සාධාරණය හර්ෂණ රාජකරණ කරන්න. අවසාන වශයෙන් මම මේ ජනමාධ්‍ය අමාත්‍යංශය පිළිබඳව විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි 2015-2019 කාලසීමාවේදී වෙච්ච වැරද්දක් ඔබට අවස්ථාව තියෙනවා නිවැරදි කරන්න. ඔබ දන්නවා පෞගිය 2015ට කලින් තිබ්බ ආණ්ඩුවලදී ජනමාධ්‍ය වේදීන්ට හිරැර සිදුවන ජනමාධ්‍ය ආයතන විනාශ කරා බෝම්බ ගැව්වා. සිරස ආයතනයේ සියත ආයතනයට මේ කරපුවේ විනාශය ලසන්ත වික්‍රමතුංගට ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු ජනමාධ්‍ය වේදීන් ඝාතනය වුණා. ඒ අයට මොකද වුණේ කියලා සාධාරණයක් ඒ පෞද්ගලික යාපාලන කාල සීමාවෙ සිදු වුණේ නැහැ. එම නිසා ඔබට අවස්ථාවක් තියෙනවා දැන් මෙම රජයට කරුණා කළා මේ ජනමාධ්‍ය ආයතන වලට ඒ කරපු ප්‍රහාරවලට ඒ ජනමාධ්‍ය වේදීන්ට කරපු ඒ ප්‍රහාරවලට ඒ අය අතුරුදාන් වෙලා ජීවිත නැති වෙලා රට අත්හැර දාලා යන්න සිදුවෙච්ච අයට සාධාරණයක් ඉටු කරන්න ඔබ කරුණා කරලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.